Hey guys, welcome back to my channel. ඔන්න අද ඔයාලට මම ගේන්නේ මම ගිය අවුරුද්දේ කියන්නේ 2024 සෙප්තැම්බර් වල ගියපු ට්‍රිප් එකක්. මම ස්ටෝරේජ් මේ ක්ලියර් කරන්න අස්කර මොනවාද ඩිලීට් කර යනකොට තමයි දැක්කේ ආනේ මේ වීඩියෝස් වගේ තියෙනවා මම දාලා නැහැ කියලා. ඉතින් මං හිතුවා මේ ටික ගේන්න. මේ තමයි අපේ ෆැමිලි එක අපේ අක්කලගේ ෆැමිලි එකයි මේ අපි ගියපු ට්‍රිප් එක. අපි ගියේ හම්බන්තොට ශැංග්‍රීලා එකට මගේ ෆේවරිට් හොටෙල් එක. මේ අපි යන තුන්වෙනි පාර. මම හරි ආසයි ඒකට. so yeah ඊට කලින් අපි යන කසින් කෙනෙක්ගේ ගෙදර. so yeah අපි යමු. අපි ආවා මාතර අපේ නෑදෑයන්ගේ ගෙදර. මම guys පොඩි කාලේ ඉඳන් හරි ආසයි ළමයි අවුස්සන්න. ඒක නිකන් මට ඇඟෙන් එන දෙයක්. ඉතින් මම මේ ඒගොල්ලන්ගේ බබෙක්ව අවුස්සන ගමන් ඉන්නේ. Anyways, දැන් අපි highway එකට දාලා දැන් යනවා හම්බන්තොට. ඉතින් ආපු ගමන් පිළිගන්න මෙන්න මේවා ටික දුන්නා මොනවද කරන්නේ මේ මම නම් ආසම නෑ පැණි රහයි අපිට රහක් ඉතින් ඒක ගුණයි එහෙනම් ඉතින් බොරුවට ගත්තමම lime iced tea. ඉන්න ෆොටෝස් ගන්නවා ඉවර යන්නේ ඒසම බලන්න එක ඇක්ටිවිටීස් තියෙනවා බලන්න වැස්සරන් නිදාට කරන්න තියෙන දේවල් stretching class, pool tournaments. Nice, eh? Okay, room එකට ආවා. Nice. Sparsilon. Oops. කාඩ් එක අරන් ගියානේ guys. Triple room එකේ නේද කවුරුත් මේක ඉන්නේ නැහැ. අපි තුන්දෙනාම මේක ඉන්නේ. Cute. අපි බලමු view එක. Oh. Nice. බොරුද කොහේ අපිට මේ කරදිය වරන් ගාව පිරිදිය කජ්ජත් දෙක වහලා දානවා එහෙම ආවා කජ්ජ දෙකම දාලා අනේ දැක්කද එකම දැන් ඊට පස්සේ තමයි ඊළඟට අනේ මේ බොරුව නැත යන්න අන්නරේට බලන්නේ ඉල ගාවට මගේ ලංකාවේ ආසම හොටෙල් එක තමයි guys ශැංග්‍රීලා හම්බන්තොට හොටෙල් එක මේ මොකද ඒකේ කරන්න ගොඩාක් ඇක්ටිවිටීස් තියෙනවා පූල්ස් ගොඩක් තියෙනවා හරිම රිලැක්ස් කියන්නේ ගොඩාක් ලොකුයි මේ ප්ලේස් එක මුළු මේකම ඉතින් ඇවිදින්නද ඕන දෙයකට හරිම ඉඩ තියෙනවා බබාලත් එක්ක ඇවිල්ලා බබාලව දාලා දැන් මට නිකන් ළමයි ඉන්නා වගේ මම කතා කරන්නේ එහෙම නෙමෙයි ළමයි එක්ක ඇවිල්ලා උනත් ළමයිව ඩේ කෑ එක වගේ තියෙනවා දාලා අම්මලට ඕන දෙයක් කරන්න යන්න පුළුවන් ඇවිදින්න ඊට පස්සේ බීච් එක ඔක්කොම තියෙනවා හරිම ලස්සනයි ඉතින් මම හරිම ආසයි එහෙනම් දන්නේ මම මේ අතුලේදී ගේම් මේ ගෝල් එකක් ඇල්ලුවා. මම ආවා ළමයි ටිකත් අරගෙන මාළුන්ට කෑම දාන්න. මේගොල්ලන්ගේ අර මං කිව්වේ ඩේ කෑග වගේ තියෙනවා කියලා එතනින් හැමෝමම එක්කන් යනවා හවස 4ටද කොහෙද? මෙන්න මේ කෑල්ලේ මාළු ඉන්න ඒගොල්ලන්ට අර ඉතුරු වෙන බ්‍රෙක්ෆාස්ට් එකේ එහෙම ඉතුරු වෙන බන්ස් අනම්මනම් දාන්න. ඉතින් අපි මේ මාළුන්ට කෑම දානවා. මම මේ 3 දෙනාව බේබි සිට් කරනවා. එතන ඉතින් අපිට ඉන්න පුළුවන් ෆිල්ම්ස් බලන්න පුළුවන් ඕනයක් කරන්න පුළුවන් මම ඉතින් අරගොල්ලෝ චිත්‍රා දෙනවා ඒව කරනකම් බලන් ඉන්නවා අන්න දිනෙඩියක් ගන්න ලස්සනයි ඒක නයිස් අපේ කියන්නේ මගේ තාත්ති guys
එයා ස්පෝර්ට්ස් කරන්නේ. එයා ඔය කරන තියෙන ඔක්කොම ස්පෝර්ට්ස් ටික කරලා තියෙන්නේ. එයාට හම්බලා ඉන්න මම දුව ඒකේ අනිත් පැත්ත කිසිම ස්පෝර්ට් එකක් එහෙම කරන්නේ නැහැ. ඉස්කෝලේ යන කාලේ පොඩක් රනින් කරලා තියෙනවා, හෑන්ඩ්බෝල් කරලා තියෙනවා, ඒ ටික තමයි. මේ ඔය ඉතින් මම ටේබල් ටෙනිස් මේ ප්ලේ කරනවා. අනේ මට නම් ඒක බෑ ඇත්තටම. හැබැයි මට ආසයි දවසක ටෙනිස් ගන්න. ඊට පස්සේ මායක් අයිත් ප්ලේ කරා ගයිස්. මම මේවා ක්‍රොප් කර කර පුළුවන් තරම් අඩු කරා. හැබැයි ගොඩක් කරන්නේ නැහැ. මොකද මේවා මෙමරිස් මට දවසක බලන්න ඕනේ. ඉතින් ඔයාලට මෙඩි කමෙන්න යන්න. ගහන්න බං. බලමුකෝ. මම දින්නම් ගමන් මෙයා ගලවන්න හදනවා. කොහෙන් ගියත් මම දින්නා. අපේ තාත්තයි අයියා හිතාගෙන ඉන්නේ ගයිස්. ඒ දෙන්න නිකන් මාළ එන මේ ප්‍රොෆෙෂනල් ප්ලේයර්ස්ලා දෙන්න කියලා. හරිද? ඔගේ වයිස් පරාදේ දෙන්න පින්වලදී ගියපු vlog එක නෑ. අයියෝ ඒක මගේ අතින් ඩිලීට් වුණා. මට මාර මවුල් එකකට. ඒකේ තියෙනවා මේ දෙන්න ගිහින් ඉගෙන යන කොහොමෙන් හරි. මේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ එහෙන ප්‍රොෆෙෂනල්ස් එක. anyways guys මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ ගේම්ස් වගේ. මේ අවුරුදු කාලෙද ගියා අපි මට නෑ නේ සෙප්තැම්බර් ගියේ. ඒගොල්ලන්ගේ ළමයින්ට ගේම්ස් වගේක් තියෙනවා. හරිද? දැන් මේ අර උඩ පොල්ලක් වගේ දාලා තියෙන අන්න ඒකේ ගෑවෙන්නේ නැති වෙන්න යන්න ඕනේ. මම guys මම ගොඩක් තරඟකාරී. හරිද? I really want to win. මට ඒක නිකන් හරි අමාරුයි නැත්තම් ඒක හොඳ නෑ. but මම ඒක මඩ කොමඩ දිනන්න ඕනේ. ඉතින් මම මේ බබාලා ටිකට කියන්නේ අපේ අක්කගේ ළමයි ටිකට කියන කොහොමද හරි කරන්න අරකයි මේකයි ගාලා දිනන්න කියලා. so yeah අපි බලමු. දුන්න දිගා වෙලා හරි යන්න හොඳයි. හරිද? තසි කමන්නේ ඇඳුම හොදන්න පුළුවන් යන්න යටින්. අර දැක්කද අරගොල්ලෝ කරන විදිහට කරන්න. Come on, Tasi, come on. Yeah. Nice. Tasi. Tasi, Tasnaga. මෙහෙම නෙමෙයි. මෙහෙම හොඳ? හිමීට නංගිට හිමීට දාන්නේ. කරන්නේ මම විසිල් එක ගහුවම තමයි මේ පැත්තට පාස් කරන්නේ right අල්ලගෙන අතේ තියා ගන්න ඕනේ පැහැදිලිද Tasi slowly. Yay. alright Yay. ඔතනදී මගේ ස්ටෝරේජ් ෆුල් වුණා. මම හිතන්නේ ඊටු වීඩියෝස් ටික අයියා ගාව. කොහොම හරි අපි දැන් හවස් වෙලා අපි පූල් එකට යන්නයි හදන්නේ. Mare, udin pa. Kamu.
Nah. Padi pala. Mom වැටෙන්න ගියා. ඔව් යා උඩ. තාත්තනේ නැගි කොහොමද වෙන්න ආවේ? නැහැ නිකන් ඔහොම උඩ බැලලා. ඔහ පැත්තට නෙවෙයි යන්නේ අනිත් පැත්තට. නෝ බෑ. දෙකම කරමු. තම මැදට. කස්සක එහාට වෙන්න. ළමයි නෑ. ළමයි අදාළ නෑ යන්න එහාට. කරන පාත් එන්නේ අතපැන්නුත් ඇර. දැන් මෙයාලත් ගත්තා. මෙයාලත් ගත්තානේ. ටස්නකත් ගත්තා. තනිකේ මායි නැතන ඉන්න එන්න අපි දෙන්න. හරිද? මල්ලි අපි ආවා. දැන් අපි යන්න හදන්නේ ඩිනර් වලට. මේ තියෙන මගේ අවුට්ෆිට් එක. දත්ති කේම චොක්ලට්. මම ටක් ගාලා බුෆේ එක පොඩ්ඩක් පෙන්නන්නම්. මගේ ආසම කෑම තියෙන්නේ මේකේ. සෝ යමන් ටක් ගාලා එක ටික පෙන්නන්න. මං ආසම ක්‍රැබ්ස් කකුලුව ඉන්නවා තිබ්බා. මොනවද මන් දන්නේ නැහැ. කරීස් තියෙනවානේ, නූඩල්ස් තියෙනවා, අරක තියෙනවා, මේක තියෙනවා. ඔක්කොම තියෙනවා මගේ. මේකේ ගයිස් මේ හරි මේක මන් දන්නේ අනිත් හොටල්ස් වලත් මෙහෙමද කියලා. මේගොල්ලන්ගේ කිසිම රසකාරක මුකුත් දාන්නේ නැහැ. මාරම රහයි හැබැයි කෑම. සෝ යා ඔය ටික තමයි මම පෙන්නන්නේ. මේ තියෙන මම හිතන්නේ ඉන්දියන් සයිඩ් එක. ඉස්සෝ බිරියානි ඔක්කොම තියෙනවා. නාන් අනේ මට දැන් මේ ටික දාගෙද්දි මට බඩගිනි මේක එඩිට් කරනලා මම තාම උදේට කාලත් නැහැ. මේ මට දැන් මේ ටික බලද්දි බඩගිනි. anyways සලාඩ් කෝන් එක තියෙනවා. අපේ අම්මගේ වැඩේ සලාඩ් කන එක. ඉතින් එයා සලාඩ් කනවා. and මේ තියෙන්නේ desserts. අනිත් එක මෙතන එළියේ ආප තියෙනවා, ෂවර්ම තියෙනවා, and මගේ ආසම කොත්තු තියෙනවා. chicken and vegetable. hot video එකක් තියෙනවා. වීඩියෝ එක. දෙවනි පාරට මම බෙදාගෙන ආවා කොත්තු. මං කොහේ ගියත් කොත්තු කනවා මාරම ආසයි. and ඒක guys මට කියන්න දෙන්න හරිම රහයි. හරිද? හරිම රහයි. මං හරිම ආසයි. ඔයාලා හිතන මට මොලේ හොඳ නැහැ කියලා දැන් මේක කියවනවට ශැංග්‍රීලා එකේ ඩිනර් කොළඹ ශැංග්‍රීලා හොටල් එකේ ඔක්කොගෙම ඩිනර් එක මාරම රහයි මට. අපේ අම්මලා නම් පිස්සුද කියලා අහනවා මගෙන්. ඒ උනට මට රහයි. ඉතින් ඔයගොල්ලෝ ගිහින් බලන්න. මම guys සාමාන්‍ය ඩිනර් බුෆේ එකේදී අනිවාර්යෙන් චීස් පාස්ටා එකක් ගන්නවා. ඒක හරිම රහයි මේකේ. අනිත් හොටල්ස් වලට වඩා ඇත්තටම. හොඳට චීස් දාලා. මේක ඇත්තටම මාරයි. හොඳටම චීස් දාලා හදලා තියෙනවා. මේ තියෙන්නේ මම ඩෙසර්ට්ස් වලට ගත්ත දේවල්. අයිනෝ අලවත් පෙන්නයි. කොණ්ඩේ හැටි. ඒක රස නෑ. නෑ දැක්කම බේරෝ ඇරලා බලන්න. පොඩි හැදිරෙන්න. ඒක නිකන් බටර් කේක් එකට කලරින් දාලා වගේ. නේ? අතනින් දුවන දාලා දේ උගුරුම. ඕයි. ඉතින් ක්‍රේප් එක කාලා ඉන්න. ඒවත් උනේ. පොඩි මේ දින්නේ. ඔයාලට ෆෝන් එකක් දෙන්න. උඩ ජෙල් එක කාමරේට ගියාද කියලා. කස්ටර්ඩ් උයන්න මේ කේක් ඊළඟට ෆෘට්. රහයි ඒක. මාලා බලන්න මාන රහයි. නෑ මං කිව්වේ පාඩ කෑම කන්න හැයි කියලා. චොක්ලට් කලයක විතරයි කන්නේ මම. කියන්නේ චොක්ලට් විතරයි. මේකේ මේ කෑල්ල හරි රහයි. අර වයිට් කලර් මොන හරි එකක් තියෙනවා ඒකේ මේ.
මං කිව්වේ guys මෙතන ගොඩාක් ඉඩ තියෙනවා families වලට ඇවිල්ලා ඉඩ තියෙනවා හොඳටම ඉන්න privacy එක ඔක්කොමත් එක්ක හරිම ෂෝක් ඉතින්. අපේ අයියා මට hot chocolate එකක් order කරා දැන් රෑ අපි ඉතින් පොඩක් කතා කර කර ඉන්න ආවා. ඒගොල්ලොත් මොනවද මන් දන්නේ ගත්තා. ඒක මගේ. නෑ ඒ hot chocolate එකද? නෑ ලතේ. ආයෙ ලතේ. අපේ එකට එන්නේ ඒ වගේ ගිය පාර ආවේ ඒක නේ. ගමන්නේ. මට රෝස් වල දුන්නේ. Thank you. මේ තියෙන guys මගේ second day outfit එක උදේට කන්න යන්න හදන්නේ මේ jumpsuit එක මාර්ම සනිපයි guys මම මේක ගත්තේ chessy.lk website එකෙන් page එකෙන් මොකින් හරි මම පළවෙනින් දාන්නම් description එකේ link එක ඔයාලටත් ඕන නම් ගිහිල්ලා order එකක් දාන්න. දැන් යනවා උදේට කන්න මගේ awesome මොනවාද pancakes and waffles with chocolate syrup and also අර මොනවාද bread මේක මොකද කියන්නේ නම් මතක නැහැ. අපි guys දැන් මේ ලෑස්තිලා ඉන්නේ අපි හැම trip එකකම කරන දෙයක් කරන්නේ තමයි අපි බඩු parcels ටිකක් හදලා ඒ කියන්නේ grocery items ඒවා මේවා ටිකක් හදලා අපි පොඩක් අමාරුවෙන් ජීවත් වෙන families වලට අපි දෙනවා. ඉතින් ඒක කරන්න තමයි මේ යන්න හදන්නේ අපි. මගේ තානු කිචි අපි බඩු ටික දාගත්ත ඔක්කොම දැන් අපි යනවා. අපි මේක කරන්නේ guys එහෙම කලින් කතා කරපු families එහෙම නෙමෙයි. අපි ඒ අදාළ යන trip එක යන පැත්තේ ඔය පාරවල් වල drive කරගෙන ගිහිල්ලා ඔය අස්වල වලට ගිහලා නිකන් ගෙදරවල් පොඩක් අර දැක්කම තේරෙනානේ කොහොමද කියලා. අර එහෙම දැක්කලා එහෙම ඒගොල්ලන්ට ගිහලා කතා කරලා බලලා තමයි අපි දෙන්නේ. ඉතින් ඒක හරියම ෂෝක් වැඩක්. මේ අපි හැම trip එකෙම කරනවා මාත් හරිම ආසයි මේ වැඩේට. So yeah I think ඔයගොල්ලෝ පුළුවන් නම් පුළුවන් විදියකට මේ වගේ දේවල් කරන්න guys. එහෙම දෙයක් කරාම මාර happy ඉතින්. අයියා ගත්තනේ. අයියා හිනාන කියන අයියා අරගෙන. හරි. තනු අයියා අරගෙන. ප්‍රොමිස් වන් ගත්තද? තානුකි අර බලන්න. උච්චි කවියර ආගෙන තාස්නක අම්මේ තාස්නක තාස්නක තාසි බයි අම්මේ තාස්නකව බස්සුවේයි අර පිටිපස්සේ ඉස්සර අපි ගියේ මුලින්ම ගෙදරට යන්නේ අපේ අයියයි තාත්තයි. ඒ දෙන ගිහිල්ලා කතා කරලා බලලා ඉතින් ඒගොල්ලන්ගේ මුලින් ඔක්කොම ඕකේ මිනිස්සුන්ට දන්නෙත් නැහැ නේ. ඉතින් ඒගොල්ලන්ට කතා කරලා බලලා ඕකේ නම් මේ අපි ඉතින් බඩු පාර්සල් එක අරගෙන දෙනවා. ඉතින් හරිම ෂෝක් guys මේ වැඩේට මම හරිම ආසයි. හරිම ෂෝක් අපි හැම trip එකෙම කරනවා. please ඉතින් ඔයාලා try කරන්න මේ වගේ දේවල් කරන්න. පොඩියට මේ ලොකුවට නෙමෙයි. පොඩියට නිකන් chocolate එකකින් හරි කමක් නැහැ. එහෙම දේවල් කරන්න මාරම සතුටුයි. ඒක anyways guys අපි ආවයි hotel එකට මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ spa එක Shangri-La එකේ හරිම ලස්සනයි nature එකත් එක්ක නිකන් ගැමි එකත් එක්ක අර නිකන් luxury නිකන් modern mix කරලා වගේ මම නිකන් guys Shangri-La එක ගැන කියවනේ මේගොල්ලෝ මට නිකන් මේක free දීලා වගේ අපිට මේ නෑ අපි සල්ලි දීලා ගියේ ඕන I think next time පොඩ්ඩක් sponsor කරත් කමක් නෑ කොහේ හරි guys හරිම ලස්සනයි තටේ මෙහෙරෙන් ඔළුව වැටෙන්න එපා හොරෙන් බලන්න එපා අර පැත්ත බලලා ලස්සනට hinaයි channel model වෙන්න ලොකු වුණාම and අපි දවල්ට කන්න ආවා කොහෙ ගියත් මම ආසම කෑම පොල් සම්බෝලයි බතු තියෙද්දි මොන හොටල් එකේ නෙමෙයි කොහෙ හිටියත් මම ඒක කනවා කොහොමද ඉතින් පොල් සම්බෝල but and chicken with papadang I Kevin, of course, mage awesome anit chemical pasta, cheese pasta, and some desserts. Hello, Rani, how are you today? Hi, මොකද තානුගේ මූණේ හැටි? මේ නෑ හරි
අපේ අම්මයි තාත්තයි නිදාගත්තා. දැන් අයියලත් එක්ක අපි පොඩ්ඩක් ඇවිදලා හවසට පූල් එකට යන්නයි හදන්නේ. දැන් ඉතින් අපි යනවා පොඩ්ඩක් ඇවිදින්න. මේක හොඳට ඇවිදින්න ඉඳ තියනවානේ. ෆොටෝග්‍රැෆර්. බයි කරා නේද? මොන රව? අන්න යනවා. තරුල් යනවා. යන්න. මේ තියෙන තව පූල් එකක්. මේක ඇඩල්ට්ස් ඔන්ලි පොඩි අයට එන්න බෑ පූල් එකට. මගෙත් එයා මට රුපියල් අර අතන කිච්චි මේ බලන්න. ඉතින් තමයි මම හිතන්නේ ගන්න. එක්ගෝ මේකට. එපා වීඩියෝ කරන්න. අර සයිඩ් එකේද? yes. Go, no. Wait. Mage kakula darina tasmaka. අපි යන්නේ. අනේ ඕම නෙමෙයි මං කතා කරන්නේ. අපි යනවා guys sunset එක බලන්න. guys අර තියෙන sun එක. එතකම් bye සංජෝග එක bye. මේක ගාඩි මාරලස්. sunset එකද? මං ආගේ සුදු පාට මිදුණු කැහැල්ල දාලා තියෙන දැන් මේ වීඩියෝ එක දානවා. සුදු පාට මිදුණු ගලාලා. ඔව්නේ. Hi. Oh. Wow, වැටෙන්න ගියා. Hi Tarki. මේ guys next day අපි යන්න හදන දවස අද මේ තමයි මගේ outfit එක. So yeah අද අපි Shangri-La එකෙන් යනවා. Yarti. Right? ඔයාදී
උනත් කලවරයි අර පැත්තෙන්. දැන් අපි මෙතනින් යන අපේ තව රිලේෂන්ස් ලවාගේයා කැන්සර් හොස්පිටල් එකේ දානයක් දෙනවා. ඉතින් අපි එතනට යන්නයි හදන්නේ දැන්. නම නම් ඒගොල්ලෝ ගාව හැටි ගන්න කියන්නේ. කෝ අනිත් පැත්තට. හායි. හායි. කැමරේක දිහා බලන්න කවුද ඉන්නේ? චුටි මාලිකේ පැත්තේ මේ පැත්තේ. ඒව ගන්න මේ පැත්තේ. හායි. හායි අන්න. කවුද? කවුද ඉන්නේ? ගන්න ෆොටෝස් So guys, that's it. ඔහොම තමයි අපේ trip එක සැප්තැම්බර් වල ගියපු ඉවර කරේ. මං හිතනවා ඔයාලා වීඩියෝ එක enjoy කරන්න ඇති කියලා. අනිත් වීඩියෝස් ඉක්මනටම අරන් එන්නම්. Thank you so much for watching and see you in my next video. Bye bye.